ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කිරීම. හරි. ලියලා පෑම් පැන්සල් ටික පැත්තකින් තියලා හොඳට බෝඩ් එක දිහා බලාගෙන ඉන්න ළමයි. දැන් ළමයි මම මේ හදන්නේ 14 වෙනි පිටුවේ මේ පැතුම් ව්‍යාපාරයේ ගානෙන් තමයි මේක මම හදන්න යන්නේ. හරි මම ඉස්සෙල්ලා බෝඩ් එකේ ආකෘතිය ගහනවා. ඒක ගහනකම් හොඳට බලන් ඉන්න. ඊට පස්සේ මම ඔයාලට වෙලාව දෙන්නම් ඈ. පඬිත කන්නම් කරන්න යන්න එපා. මම ආකෘතිය ගහනකොට ඔයාලා මේක බල බල ගහන්න. මම වෙලාව දෙන්නම් ආකෘතිය ගහගන්න. එතකන් ඉන්න හොඳට බලාගෙන ඉන්න. හරි. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපි රූල් 3කට තමයි ගිණුමේ නම ලියන්නේ. මේක ලියන්නෙත් ඔයාලා අර සුදු හරුවේ ඈ. රූල් වලට ගන්න බෑ. සුදු හරිය උඩින්ම තමයි මේ මන් ලියන නම ලියන්නේ ඈ ගිණුම් වල. හරි. ඔන්න බලාගන්න. දැන් මේක ඇවිල්ලා ළමයි පැතුම් ව්‍යාපාරයෙන් පැතුම් ව්‍යාපාරයේ හරිද 1999 12:31 දිනේ අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශය මේක ලියන්නේ උඩ සුදු හරිය ළමයි රූල් වලට ගන්න බෑ ලියලා සම්පූර්ණ ළමයි අර යට සුදු හරියටත් එක්ක මෙන්න මෙහෙම තීරු තුනක් දාන්න ඕන මෙන්න මෙහෙම තීරු තුනක් දාන්න ඕනලා හරි ඔන්න ඔහම ළමයි අලුත් පිටුවක් අරගෙන මෙන්න මේ ටික උඩම සුදු හරිය ලියාගෙන මේ වගේ ආකෘතියක් ගහ ගන්නවා විනාඩි 3ක් වෙන්න ඉක්මන් කරන්න හරි ඔන්න එහෙනම් ඔහොම පෑම් පැන්සල් ටික පැත්තකින් තියලා දැන් ඊළඟට කරන වැඩේ බලන්න. අපි ඉස්සෙල්ලාම ගිණුමේ නම ඒ ව්‍යාපාරයේ නම් ටික ලිව්වා. ඊට පස්සේ අපි ආකෘතිය ගැහුවා. දැන් ආකෘතිය ඇතුලේ ලියන මාතෘකා ටික තමා ළමයි අපි ලියන්න යන්නේ. ඔන්න පෑම් පැන්සල් පැත්තකින් තියලා හොඳට බලන්න. හරි. දැන් ළමයි ඔයාලා උඩින්ම දලලාභය හොයන සෙට් එකනේ අපි හොයන්න ඕන. දලලාභය හොයද්දි උඩින්ම විකුණුම් ගැනුම් ගෙනේ මේකනේ ආවේ. මම ඒ ටික ලියන්නම් බලාගෙන ඉන්න මම වෙලාව දෙන්නම් ලියන්න ඈ ලියන්න එපා ඔය. හරි. උඩින්ම එනවා ළමයි විකුණුම් කියන එක. විකුණුම්. ඊට පස්සේ එනවා විකුණුම් පිරිවැය. ඒක මාතෘකාව. ඒක යටතේ එනවා ළමයි ආරම්භක තොගය. තොගය. ඊට පස්සේ එනවා ගැනුම්. ඊට පස්සේ එනවා පැටවුම් ගාස්තු. ඊට පස්සේ එනවා ගෙන ඒමේ කුලි. බලාගෙන ඉන්න මේ හතර එකතුවට අපි කිව්වා ළමයි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා. ඒකෙන් අඩු කරනවා ළමයි අවසාන තොගය. ඊට පස්සේ එනවා ළමයි විකුණුම් පිරිවැය කියලා එකක්. ඊට පස්සේ එනවා ළමයි දල ලාභය. දල ලාභය. ඔය දල ලාභය හොයන සෙට් එක ළමයි අපි මෙතන ලියමු. හරි ඕක ලියා ගන්න විනාඩි 2ක් දෙන්නම් ඔතෙන්ට එනකන් ලියා ගන්න. ඔන්න දැන් ළමයි අපි ඔය දල ලාභය හොයන තැනට එනකන් තමයි මේ ලියන්නේ. දැන් ඔයාලා දන්නවා දල ලාභය හෙව්වට පස්සේ අපි සුද්ධ ලාභයනේ හෙව්වේ. එහෙනම් දැන් සුද්ධ ලාභයට අදාළ ටික මේකටම සෙට් කරන්න යන්න. ඔයාලා ගිය සතියේ හිටපු ළමයි දන්නවා දැන් ගෙදර වැඩි හදපු ළමයි දකින්න ඇති. දල ලාභයට පස්සේ එනවා ළමයි එකතු කළා වෙනත් ආදායම් කියලා. වෙනත් ආදායම්. හරි. වෙනත් ආදායම් කියලා දාලා ඔයාලා ඉඩ තියන්න ඕන ළමයි රූල් 4ක්. රූල් 4ක් ඉඩ තියන්න ඕන. ඊට පස්සේ ළමයි අඩු කළා ඒකත් ඕන අකුරෙන් ලියන්නත් පුළුවන් අඩු කළා වියදම්. මේ අඩු කළා වියදම් කියන එක යටතේ තමා ළමයි අපේ වියදම් වර්ග 4 එන්නේ. බෙදා හැරීමේ වියදම් රූල් 5යි ඊළඟට පරිපාලන වියදම් රූල් 5යි ඊළඟට වෙනත් වියදම් රූල් 2යි ඊළඟට තමයි මූල්‍ය වියදම්
ඉතුරු රූල් කියන්නේ ඔයාලට මේ ටික මේ විදියට ඉඩ ඇරලා ලිව්වහම අන්තිමට රූලක් හරි දෙකක් හරි තමයි ඉතුරු වෙන්නේ. අර සුදු හරියටත් එක්කම ඉරි ටික ගහ ගන්න ඕන. හරි. මේ ටිකත් මෙහෙම රූල් ඇර ලියා ගන්න මාතෘකා ටික. දැන් ඔය අපි දලලාභය හොයපු එකයි සුද්ධලාභය හොයපු එකයි එක ගිණුමක් ඇතුළට ගත්තා. හරි මාතෘකා ටික ලියා ගන්න. එතකොට ළමයි අපි ඔන්න දලලාභය හොයන ටිකයි සුද්ධලාභය හොයන එකයි දෙකම එකට සෙට් කෙරුවා. හරි. දැන් ඔන්න ළමයි අපි ගාන හදන්න පටන් ගන්න යන්නේ 14 වෙනි පිටුවේ උදාහරණ 3 වෙනි පැතුම් ව්‍යාපාරයේ ගාන. ඕම ළමයි ටියුට් එක වහන්නකො. කට්ටියම මේ ටියුට් එක වහන්න. වහන්න. ටියුට් එක වහලා ළමයි පිටිපස්ස පැත්ත පෙරලන්න ටියුට් එකේ. හරිද? පිටිපස්ස පැත්ත පෙරලන්න ටියුට් එකේ. සක්‍ර දෙයියන්ගේ නෑදෑයෝ කෙනෙක් ඉන්නවා ළමයි වැඳලා කරලා ගාන පටන් ගමු ඈ. හරි. වැඩි වඳින්න යන්න එපා ළමයි මල් පහන් පූජා කරන්න යන්න එපා නිකන් වැඳලා පටන් ගමු අපි. ඔන්න එහෙනම් පෙරලා ගත්ත ආයේ ටියුට් එක. 14 වෙනි පිටුව. උඩින්ම තියෙනවා ළමයි විකුණුම් කියලා. විකුණුම් තියෙනවා 2,30,000. එහෙනම් අපි කෙලින්ම මෙන්න මෙතන තියෙනවා ළමයි විකුණුම් කියලා. ඒක කෙලින් 3 වෙනි තීරුවට දාගන්න 2,30,000. විකුණුම් 2,30,000 දාගන්න. විකුණුම් 2,30,000. ඊළඟට ගැනුම්. ගැනුම් කියලා මෙන්න මෙතන තියෙනවා. ඒක කෙලින් 45,000 දෙවෙනි තීරුවට දාගන්න. ගැනුම් 45,000 දාගන්න. ඊළඟට ආරම්භක තොගය 15,000ක් දීලා තියෙනවා ගන්න. එහෙනම් ආරම්භක තොගය කියන එක කෙලින්ම දෙවනි තීරුවේ දාගන්න 15,000යි. ආරම්භක තොගය දාගන්න 15,000. වේගෙ වැඩි නම් කියන්න ළමයියා. ඊළඟට ළමයි අවසාන තොගය. අවසාන තොගය කියන්නේ මෙන්න මේ තියෙන අවසාන තොගය කියලා දෙවනි තීරුවට දාගෙන 20,000. ඒක අපි අඩුනේ කෙරුවේ. මේ අඩු කළ අවසාන තොගේ. ඒකින්ද අපි මේ 20,000 වරහන් කරගන්න ඕන. 20,000 වරහන් කරගන්න අවසාන තොගේ දාන්න. ඊට පස්සේ ගෙන ඒමේ කුලි. මෙන්න තියනවා ගෙන ඒමේ කුලි කියලා දාගන්න දෙවනි තීරුවට රුපියල් 10,000යි ගෙන ඒමේ කුලි කෙලි. 10,000යි. ඊට පස්සේ තියනවා ළමයි පැටවුම් ගාස්තු. ගෙන ඒමේ කුලියකට උඩින් දාගන්න පැටවුම් ගාස්තු 5,000යි. ගෙන ඒමේ කුලි කියන එකට උඩින් 5,000ක් දාගන්න. පැටවුම් ගාස්තු. තේරෙන්නේ නැත්නම් අහන්න ළමයි. ඊට පස්සේ ලද වට්ටම්. මට කියන්න අදීශා. ලද වට්ටමක් කියන්නේ මොකක්ද අපි? ලද වට්ටම්. ව්‍යාපාරයට ලැබෙන වට්ටම නෑ බං මං අහන්නේ මේකේ මොකේද දෙන්නේ? ආදායමක්ද වියදමක්ද? ලද වට්ටම්. ආදායම දාගන්න වෙනත් ආදායම් යටතේ ලද වට්ටම් කියලා ලියලා දෙවනි තීරුවටම 4,000 දාගන්න. ලද වට්ටම් කියලා ලියලා 4,000 දාගන්න. ලද ලාභාංශ 11,000යි. ලද ලාභාංශ අපිට හම්බෙන ආදායමක් ලද. එතකොට ඒක මොන ආදායමක්ද? වෙනත් ආදායම්. දාගන්න වෙනත් ආදායම් යටතේ ලද ලාභාංශ රුපියල් 11,000යි. ලද ලාභාංශ 11,000යි. ලද කියන්නේ අපිට ලැබෙන දේවල්. එතකොට ආදාය. ප්‍රචාරණ ගාස්තු. අපි ප්‍රචාරණයක් කරන්නේ ළමයි භාණ්ඩයක් විකුණ ගන්නනේ. එහෙනම් ප්‍රචාරණ ගාස්තු කියන්නේ බෙදා හැරීමේ වියදම. ප්‍රචාරණ ගාස්තු කියන්නේ බෙදා හැරීමේ වියදම. දාගන්න බෙදා හැරීමේ වියදම් යටතේ ප්‍රචාරණ ගාස්තු කෙලින්ම පළවෙනි තීරුවල ළමයි. වියදම් ටික පළවෙනි තීරුවල 5,000යි. වියදම් පළවෙනි තීරුවට 5,000යි ප්‍රචාරණ ගාස්තු. ඊළඟට ළමයි ප්‍රවාහන ගාස්තු. අපි භාණ්ඩයක් ප්‍රවාහනය කරන්නේ ළමයි බෙදා හරින්නනේ. ප්‍රවාහන ගාස්තු වෙන්නේ ළමයි බෙදා හැරීමේ වියදම් යටතේ. ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන ගාස්තු රුපියල් 4,000.
ප්‍රවාහන ගාස්තු 4000ක් වෙනවා බෙදා හැරීමේ වියදම. ඊළඟට බොල් ණය. බොල් ණය කියන්නේ ළමයි බෙදා හැරීමේ වියදමක් දාගන්න. බොල් ණය රුපියල් 3000. බොල් ණය 3000 බෙදා හැරීම. වාහන ෂය. වාහනයක් රථ ඔය වගේ වාහනයක් ෂය වුණොත් බෙදා හැරීම. උපකරණ යන්ත්‍ර පරිගණක වගේ වෙනවත්කමක් ෂය වුණොත් පරිපාලන. එහෙනම් වාහන ෂය කියන එකත් බෙදා හැරීම. වාහන ෂය බෙදා හැරීමේකට දාගන්න 2500යි. වාහන ෂය 2500යි. ඊළඟට විදුලි ගාස්තු. විදුලි ගාස්තු කියන්නේ පරිපාලන 4500යි. දාගන්න. විදුලි ගාස්තු පරිපාලනයකට 4500යි. විදුලි ගාස්තු. තැපැල් ගාස්තු. තැපැල් ගාස්තු කියන්නේ ළමයි පරිපාලන වියදම. දාගන්න. තැපැල් ගාස්තු 2000. තැපැල් ගාස්තු 2000යි පරිපාලනයක යට. ලී බඩු ෂය. සවනි. ලී බඩු ෂය එන්නේ මොකේද? ලී බඩු ෂය. පරිපාලන වියදම්. දාගන්න පරිපාලන වියදම් යටතේ ලී බඩු ෂය රුපියල් 1000යි. ලී බඩු ෂය 1000. ඊළඟ ළමයි උපකරණ ෂයත් පරිපාලනම තමයි. උපකරණ ෂය පරිපාලනයකටම දාගන්න 2000යි. උපකරණ ෂයත් 2000යි. පරිපාලනම තමයි. තොග කපා හැරීම. තොග කපා හැරීම මොකේටද සෙනාරි එන්නේ? තොග කපා හැරීම. වෙනත් වියදම් යටතට දාගන්න. තොග කපා හැරීම වෙනත් වියදම්. තොග කපා හැරීම වෙනත් වියදම් යටතේ 3000යි. තොග කපා හැරීම 3000යි. ගිනි හානි. මට කියන්න ලිහිණි. ගිනි හානි එන්නේ මොකේටද? වෙනත් වියදම්. වෙනත් වියදම් එකට දාගන්න. ගිනි හානි 6000යි. ගිනි හානි 6000යි වෙනත් වියදම්. බැංකු ගාස්තු. බැංකු කිව්ව ගමන් අපි දැනගන්න ඕන ළමයි ඒවා ඉන්නේ මූල්‍ය වියදම් යටතට. බැංකු එහෙනම් මූල්‍ය වියදම්. බැංකු ගාස්තු. බැංකු ගාස්තු රුපියල් 2500යි. ඊළඟට බැංකු ණය පොලිත් මූල්‍ය වියදම්. බැංකුනේ බැංකු ණය පොලි 4500යි. බැංකු ණය පොලි 4500යි. ඔන්න ළමයි ගණන් ටික අපි දාලා ඉවරයි. ඒ අදාළ ආදායම් වියදම් වලට දලලාභය හොයන ටික ළමයි අපි දාලා ඉවරයි. මේ ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙන ළමෙක් ඉන්නවා නම් අහන්න. මේ කරපු වැඩ ටිකේ මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. Excuse me sir. ඔව් කියන්න. අර ලී බඩු ෂය උපකරණ ෂය කියලා ලියලා තියෙන පරිපාලන වියදම් යටතේද? ඔව් මේ තියෙන්නේ. ලී බඩු ෂය උපකරණ ෂය. වාහනයක් රථයක් ෂය වුණොත් විතරයි බෙදා හැරීමට යන්නේ. රථ ෂය, වාහන ෂය, වෑන් රථ ෂය, වාහනයක් සම්බන්ධ ෂය වීම බෙදා හැරීමට අනිත් හැම ෂයක්ම පරිපාලන. උපකරණ, යන්ත්‍ර, ලී බඩු, පරිගණක, ගොඩනැගිලි ඔය ඕන ෂයක් පරිපාලනයකට යන්නේ. හරි. වෙන ගැටලු නෑ නේද ළමයි? එහෙනම් මේක එකතු කරලා අපි උත්තර ටික ගමු. එහෙනම් ළමයි මෙතන මේ හතර එකතුව මෙතන මෙහෙම ඉර ගහලා යටට ගන්න ඕන. මෙන්න මෙතන ඉර යට. මට මේ හතර එකතු කරලා උත්තරේ කියන්න ටක් දාලා කවුරු හරි. 75000යි. 75000යි. දාගන්න මෙතන ඉර යටින් 75000යි. 75000යි. 75000න් 20000ට යටින් මෙහෙම ඉර දාලා 75න් 20000 අඩු කරලා එහා පැත්තේ යටින් දාගන්න 55000යි. ඒක අඩු කරන හින්දා වරහන් කරන්න. ඒක අඩු කරන හින්දා වරහන් කරන්න. මේ හතර එකතුව ගත්ත මෙතෙන්ට 75000යි. ඒ 75000න් මේ 20000 අඩු කෙරුවාම 55000 දැම්ම එහා පැත්තට. ඒක එන්නේ මෙතන මේ විකුණුම් පිරිවැය කියන එක. කෙලින් 55000 ඉන්නේ. හරි. ඊට පස්සේ ළමයි මෙතන 230000න් මෙතන 55000ට යටින් ඉඳ ගන්නවා.
2.30න් 55,000 අඩු කරලා මෙතෙන්ට එන උත්තරේ මට කියන්න. 2.30න් 55,000 අඩු කරලා දල ලාභේ. කීයද එන්නේ? සර් 1,75,000යි. 1,75,000ක් එනවා. දාගන්න මෙහෙම. 1,75,000. ඊට පස්සේ ළමයි මේ වෙනත් ආදායම් දෙකක් තියෙනවානේ. ඒක යටින් මෙහෙම ඉඳ ගහලා දෙවෙනි තීරුවට තුන්වෙනි තීරුවටම ඒ දෙකේ එකතුවක් දාන්න ඉඳ උඩින් 15,000. 15,000. ඊට පස්සේ මේ 1.75යි. මේ 15,000යි දෙක එකතු කරලා ඉර යටට දාගන්න 1,90,000. 1,90,000. ඊට පස්සේ ළමයි මේ ගොඩවල් හතර එකතුව දෙවෙනි තීරුවට දාන්න ඕන. හරිද? මේ මූල්‍ය වියදම් වලට ගහන එක කෙලින්ම තුන්වෙනි තීරුවට යනකම්ම දාන්න. මූල්‍ය වියදම් වලට ගහන එක කෙලින්ම තුන්වෙනි තීරුවට ගහන්න. අනිත් ඒවල පළවෙනි තීරුවේ ලියපු ගානට යටින් ඉර ගහගෙන යන්න. ඊට පස්සේ මේ ගොඩවල් හතර එකතුව වෙන වෙනම අපි දෙවෙනි තීරුවට ගන්න යන්න. 5,000යි 9,000යි 14,500යි. 14,500ක් එනවා බෙදා හැරීමේ එකතු. පරිපාලන එකේ එකතු වෙනවා ළමයි 9,500යි. වෙනත් එකේ එකතු වෙනවා ළමයි 9,000. මූල්‍ය එකේ එකතු වෙනවා ළමයි 7,000යි. 7,000යි. දාගන්න. ඊට පස්සේ ළමයි මට මේ එකතු හතර එකතු කරලා කියන්න උත්තරේ කීයක් ආවද කියලා. ඒ එකතු හතර එකතුව මට කියන්න 14,500යි 9,500යි 9,000යි 7,000යි එකතු කරුවාම මුළු එකතුව කීයක් එනවද? සර් කීයද? 40,000යි. 40,000ක් එනවා. එහෙනම් අපි මේ තීරුවේ උඩින් 40,000 දාගන්න මේ. දාලා වරහන් කරගන්න. 7,000 කෙලින් 40,000 දාලා වරහන් කරගන්න. ඊට පස්සේ ළමයි මේ 1.90න් මේ 40,000 අඩු කරලා මේ ඉර යටට ගන්න උත්තරේ 1,50,000යි. 1,50,000යි. ඒකට ඉරි දෙක ගහලා වහලම දාන්න. 1,50,000. දැන් ඔයාලා ওই රූල් වල සුදු හරිය ඇත්තේ ඈ උඩ තමයි ඉන්නේ දැන් ඔයාලා. 1,50,000යි. ඒක කෙලින් ලියා ගන්න ළමයි. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. නැත්තම් බැර කළා. නැත්තම් ගෙන ගියා. සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා, බැර කළා නැත්තම් ගෙන හරි ළමයි. ඔන්න එතකොට අපි ලාභාලාභ ප්‍රකාශයෙන් එක ගානක් දැන් ඔය හැදුවේ. ඒ කියන්නේ ආකෘතිය අපි එන විදිය බැලුවා. මේකේ ළමයි කාට හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා නම් අහන්න. දැන් මේකේ පිළිවෙලට මම දීලා තිබ්බේ උඩ ඉඳන් යටට. හැබැයි ළමයි ඊළඟට ඔයාලට මේවා කලවම එන්නේ. ඔයාලා අර වගේ මාතෘකා ටික ලියන් ගියාම බෙදා හැරීමට එනවා, උඩට එනවා, ආයේ පරිපාලනයකට යනවා, ආයේ බෙදා මූල්‍යයකට එනෙව්ව තියෙනවා, ආයේ මෙතන මේ වෙනත් ආදායම් එකට එනෙව්ව තියෙනවා. එහෙම කලවමේ තමයි විභාගෙට ගාන එන්නේ. අපේ ඊළඟ ගානේ පිළිවෙලට තියෙන්නේ ගොඩාක්. ඊළඟ ගණන් වල ළමයි කලවමේ තියෙන්නේ. ඒතර ඔයාලට තියෙන්නේ මාතෘකා ටික අපි ස්කෑන් තිය ලියලානේ තියෙන්නේ. ඒ එන තැන් වලට ගණන් ටික දාගෙන ගිහිල්ලා එකතු කරලා අන්තිම උත්තරේ ගන්න. හරි. ගැටලු ප්‍රශ්න නෑ වගේ නේද ළමයි එහෙම. මොකුත් ගැටලුවක් නෑනේ කාටවත්.